හරි. 2003 ඒ ලෙවල් 3 වෙනි රචනා ගාන සාකච්ඡා කරමු. මේ ගාන තියෙන්නේ ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර වලින්. ඒතර ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර පාඩමේ තියරි ටික චුට්ටක් බලලා මේ ගාන හදමු. හරිද? එතකොට මේ ගානේ කියනවා අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් ගැන. ඒ අභ්‍යවකාශ මධ්‍යස්ථානය කක්ෂයක පිහිටවලා තියෙනවා. පෘථිවි පෘෂ්ඨයේ ඉඳන් කිලෝමීටර් 1700ක දුරින්. පෘථිවි පෘෂ්ඨයේ ඉඳන් කිලෝමීටර් 1700ක දුරින්. ඒ වගේම පෘථිවියේ අරය අපිට දීලා තියෙනවා 6400යි. ඒ වගේම තව තත්ත්වයක් අපිට දීලා තියෙනවා පෘථිවිය මතු පිටදී ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර තීව්‍රතාවය. එහෙම නැත්නම් ගුරුත්වජ ත්වරණය 10යි ms ඍණ 1 කියලා. 10යි ms ඍණ 2 කියලා. ඕක තමයි අපිට දීලා තියෙන දත්ත. අපේ පළවෙනි ප්‍රශ්නේ කියන්නේ අභ්‍යවකාශ පර්යේෂණාගාරයේ වේගය හොයන්න කියලා. ඒතර වේගය කියන්නේ මෙයාට යම් කිසි වේගයක් තියෙනවා. අන්න ඒ වේගය තමයි හොයන්න කියන්නේ. එයා ගමන් කරන්නේ වෘත්තාකාර පථයක. ඒතර වෘත්තාකාර පථයක ගමන් කරනවා නම් අනිවාර්යයෙන්ම වෘත්තාකාර පථයේ කේන්ද්‍රයේ දෙසට යොමු වුණු කේන්ද්‍රාභිසාරී බලයක් තියෙන්න ඕන. ඒතර වෘත්තයේ කේන්ද්‍රය වෙන්නේ පෘථිවියේ කේන්ද්‍රය. ඒතර පෘථිවියේ කේන්ද්‍රයට දුර කොච්චරද? අපි ඒක සිම්පල් r කිව්වොත් සිම්පල් r කියන්නේ 6400 එකතු කිරීම 1700 මේක එන්නේ කිලෝමීටර වලින්. ඒතර r එනවා අපිට දැන් 0.2යි 7යි 4යි 1යි එකක් ඉතිරි 6යි 1යි 7යි 1යි 8යි 81යි 0.2යි කිලෝමීටර 8100ක් එනවා කිලෝමීටර. ඒතර මේක තමයි කේන්ද්‍රයේ සිට දුර. එතකොට මෙයා ගමන් කරන්නේ වෘත්තාකාර පථයක. ඒ වෘත්තාකාර පථයේ අරය හොයාගත්තා. ඊට පස්සේ අපි කරන්න ඕනේ මෙයාට තියෙන කේන්ද්‍රාභිසාරී බලය කවුද මෙයාට සපයලා දෙන්නේ? කේන්ද්‍රාභිසාරී බලයට අවශ්‍ය වෙන බලය මෙයාට සපයලා දෙන්නේ ගුරුත්වාකර්ෂණ බලය. ඒතර ගුරුත්වාකර්ෂණ බලය කියලා කියන්නේ Gm බෙදීම r වර්ගය. ඒ වගේම අපිට තියෙන කේන්ද්‍රාභිසාරී බලය කියන්නේ mv වර්ගයේ බෙදීම r. හරිද නේද? එතකොට සිම්පල් r කියලා ගත්ත එක්කෙනාව අපි දැන් කලින් කියලා දුන්නා. සිම්පල් m කියන්නේ මේ අදාළ අභ්‍යවකාශ මධ්‍යස්ථානීය ස්කන්ධය. කැපිටල් M කියන්නේ මේ පෘථිවියේ අරය. පෘථිවිය සහ ස්කන්ධය M උණු අභ්‍යවකාශ මධ්‍යස්ථානය අතර තියෙන ගුරුත්වාකර්ෂණ බලය තමයි මේ සිම්පල් M ස්කන්ධයක් තියෙන අභ්‍යවකාශ මධ්‍යස්ථානයේට මෙයා කේන්ද්‍රය උණු කක්ෂයක ගමන් කරන්න අවශ්‍ය වෙන කේන්ද්‍රාභිසාරී බලය තමයි වෙන්නේ. දැන් ওই දෙක සමාන වෙන්න ඕනේ. ඒ කියන්නේ මෙයාට අවශ්‍ය කේන්ද්‍රාභිසාරී බලය හදලා දෙන්නේ මෙයාමගේ. ඒ නිසා අපිට ලියන්න පුළුවන් G m m බෙදීම r වර්ගය සමානයි mv වර්ගය බෙදීම r කියලා. ඒක r එකක් කැපිලා m කැපිලා. ඒත් ඉතුරු වෙන්නේ gm බෙදීම r v වර්ගය. v වර්ගය සමානයි gm බෙදීම r. හැබැයි අපිට g වත් m වත් දීලා නැහැ. එහෙම නේද? අපිට දීලා තියෙනවා හැබැයි මෙන්න මෙයාව මේ. අපි මෙයාගෙන් මෙයාට උත්තරයක් හදාගමු. සාමාන්‍යයෙන් මේ වගේ අවස්ථාවක අපිට ගන්න වෙනවා ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර තීව්‍රතාවයට අදාළ වෙන සමීකරණ. ඒතර සමීකරණය මම ගන්නම් පෘථිවි පෘෂ්ඨය මතනේ අපිට දීලා තියෙන්නේ. ඒ නිසා පෘථිවි පෘෂ්ඨයේ මතදී gm බෙදීම r වර්ගය වෙනවා. පෘථිවි පෘෂ්ඨය මතදී ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර තීව්‍රතාවය කියන්නේ gm බෙදීම r වර්ගය. r කියන්නේ පෘථිවියේ අරය. එහෙම නැතුව මෙන්න මේ අගේ නෙවෙයි. මේ අගේ කියන්නේ මෙයාට අදාළව. මෙතනදී අපි ගන්න පෘථිවියේ අරය. මොකද පෘථිවියේ මතු පිට පෘෂ්ඨයේ තමයි g අගය දීලා තියෙන්නේ. ඒ නිසා මෙතෙන්ට ආදේශ කරගන්නවා capital GM සමාන වෙනවා
කැපිටල් GM සමාන වෙනවා GR වර්ගයට. ඊට පස්සේ අපි මෙයාව ගෙලීම අපි ගෙන්න ආදේශ කරනවා මෙන්න මේ පළවෙනි සමීකරණයට. මේක අපි දෙවෙනි සමීකරණය කියලා ගමු. 1න් 2ට v වර්ගය සමානයි gm වලට ලියන්න පුළුවන් gr වර්ගය බෙදීම කැපිටල් R gr වර්ගය බෙදීම සිම්පල් R v සමානයි අපි ආදේශ කරලා දාමු නේද? R ගුණ කිරීම G බෙදීම R. පැහැදිලිනේ? වර්ගය ඉවත් වෙලා යනවා. ඕනනම් අපිට මේක ඇතුලේ තියාගෙන මේ ගාන හදාගෙන එන්න පුළුවන්. අපි එහෙම හදාගෙන ඉමු නේද? අපි අන්තිමට වර්ගමූලය කරගන්නවා. G කියන්නේ 10යි. R කියන්නේ 6400යි. 6400යි. හැබැයි කිලෝමීටර්. එහෙනම් ඒක මීටර කරගමු 10 3 ගුණ කරලා වර්ගය දාගත්තා. බෙදීම R කියන්නේ 8100යි කිලෝමීටර 1 මීටර කරගන්න. ඊට පස්සේ බලමු මේක සුළු කරගමු. මෙතන තියෙනවා 10 3ක් මේ දෙකත් එක්ක 10 5යි. 10 5යි 64 වර්ගය මෙතන තියෙන්නේ 10 3යි 10 5යි 10 5 වර්ගය කියන්නේ 10 10යි 10 11යි 81 ගුණ කිරීම 10 5යි. හරිද? ඊට පස්සේ මම මේ විදිහට ලියා ගන්නවා 10 බල ටික සුළු කරලා දා ගන්නවා. මෙතන තියෙන 10 6යි. දැන් අපිට පේනවා මේක වර්ගමූල කරොත් v ට අපිට එනවා 64 බෙදීම 9. අසුලු කියන්නේ 9 වර්ගයේ ගුණ කිරීම 10 3යි. මේක එන්නේ මොන වගේද එතකොට? තත්පරයට මීටර වලින් මේක සුළු කරගන්න. ඒක සුළු කරපුවාම උත්තරේ එන්න ඕන 64 බෙදීම 9යිනේ. 64 බෙදීම 9 ගන්න බෙදලා 64 බෙදීම 9 කියන්නේ පිළිතුර 7.1. හරිද? 7.1. මේක සුළු කරලා අවසාන පිළිතුර ගන්න v සමානයි 7.1යි 10 3යි ms ඍණ 1. මේක තමයි අවසාන පිළිතුර රෝම ඉලක්කම් 1ට. හරිද? ඉක්මනට ලියාගමු. ඊළඟ කොටසට යන්න අපිට. හරිද? ඊළඟ ගානේ කියනවා භාණ්ඩ සමග මේක මකනවා. භාණ්ඩ සමග මේ කියන අභ්‍යවකාශ මධ්‍යස්ථානයේට යම් කිසි ස්කන්ධයක් ගිහිල්ලා තියන්න ඕන. පෘථිවි පෘෂ්ඨයේ ඉඳන් ගිහිල්ලා මේ කක්ෂයේ ගිහින් තියන්න ඕන. කොච්චර ස්කන්ධයක්ද? 10 ගුණ කිරීම 10 බල 4ක කිලෝග්‍රෑම් ප්‍රමාණය. පෘථිවි පෘෂ්ඨයේ ඉඳන් අභ්‍යවකාශ පර්යේෂණාගාරයේ කක්ෂය දක්වා යාන්තමින් ළඟා වෙන්න ඕන. යාන්තමින් ළඟා වෙන්න. ඒ කියන්නේ මේක මේ කක්ෂයට ගිහිල්ලා තිබ්බම ඇති. එහෙනම් ලබා දිය යුතු ශක්තිය තමයි මෙන්න මේ තැනයි අතර තියෙන විභව ශක්ති වෙනස. පැහැදිලිද ඒක? මෙතන තියෙද්දී වස්තුවට තියෙන යම් විභව ශක්තියක්, මෙතන තියෙද්දී තියෙනවා යම් විභව ශක්තියක්. මේ විභව ශක්ති දෙක අතර වෙනස තමයි බාහිරින් ලබා දෙන්න ඕන ශක්තිය. මොකද යාන්තමින් ළඟා වෙන්නේ. ඒ යාන්තමින් ළඟා වෙනවා කියන්නේ මෙතෙන්ට අදාළ ශක්තිය ලබා දුන්නම ඇති. දැන් මේක ගමන් කරවන්න ඕන වුණොත් ඊට අමතරව තව ශක්තියක් ලබා දෙන්න වෙනවා චාලක ශක්තිය විදිහට. පැහැදිලි? හරි. අපි හදාගෙන යමු. වාක්‍යයක් ලියුවොත් හොඳයි. ලබා දිය යුතු ශක්තිය සමානයි වැඩි වූ විභව ශක්තිය.
ලබා දිය යුතු ශක්තිය සමානයි වැඩි වූ විභව ශක්තිය. එතකොට ලබා දිය යුතු ශක්තිය මෙතන විභව ශක්ති වෙනස ගන්න ඕන. විභව ශක්තියක් කොහොමද ගන්නෙ? විභවය කියන්නේ ඍණ gm බෙදීම r. යම් තැනකට විභවය හොයන්න ඕන වුණොත් ඍණ gm බෙදීම r. විභව ශක්තිය හොයන්න ඕන වුණොත් mv නේ. ස්කන්ධයෙන් ගුණ කරනවා. එතකොට අපි අවස්ථා දෙක ගමු. මේ අවස්ථාව A, මේ අවස්ථාව B කියලා. මේ දෙන්නගේ වෙනස. ඒතර වෙනස හොයා ගන්නවා. මෙයාගේ ශක්තිය වෙන්නේ එතකොට සිම්පල් m වතාවක්. එතන තියෙන විභවය ඍණ gm බෙදීම r. එකෙන් අඩු කරන්න ඕන ඍණ m. මෙතන ඍණාවය කියලා පස්සේ තේරෙයි. මම m ඊට පස්සේ දාන්නම්. එහෙනම් m විතරක් තියෙනවා. ඊට පස්සේ ඍණ gm බෙදීම r. තේරුණාද බලන්න? මේ තමයි අවසාන තැනේ විභවය. එයා ස්කන්ධයෙන් දුර කරලා තියෙනවා. ඒ කියන්නේ මෙතන තියෙන්නේ P ලක්ෂයේ විභව ශක්තිය. මෙතන තියෙන්නේ A ලක්ෂයේ විභව ශක්තිය. විභව ශක්තිය අතර වෙනස තමයි මේ ලියලා තියෙන්නේ. මෙතන තියෙනවා ඍණ GMM බෙදීම R එකක්. මෙතන ඍණ ලකුණක් තියෙනවා. මෙතනත් ඍණ ලකුණක් තියෙනවා. මේ දෙන්න ಗುಣ වෙනවා. ඒ නිසා මේක දාන්න. GMM බෙදීම කැපිටල් R. මෙයාගේ එතකොට මෙයාගේ සමාන පද එළියට ගමු. GMM ඍණ 1 යට R ධන 1 යට R. මේක මම ඍණ 1 කෙනා මෙහෙට දාලා ධන 1 කෙනා මේ පැත්තට දාලා ටිකක් පිළිවෙලකට හදාගන්න. හරිනේ. දැන් මේක සුළු කරන්න. එතන මේක සුළු කරද්දී ආයෙත් GM පදයක් තියෙනවා. එතන GM වෙනුවට අර කලින් වගේම ආදේශ කරගෙන තමයි හදන්න ඕනේ. ස්කන්ධය අපිට දීලා තියෙනවා කොච්චර ස්කන්ධයක්ද මෙතනින් ගෙනල්ලා මෙතනින් තියන්නේ 10 බල 4ක නැත්නම් 10 බල 4ක කිලෝග්‍රෑම් ස්කන්ධයක්. මෙයා තමයි ගෙනහිල්ලා තියෙන්නේ. ඒතකොට මෙයා තමයි සිම්පල් M වෙන්නේ. ආදේශ කරමු. මෙතන තියෙන GR වර්ගය. GR වර්ගය කියන්නේ G 10යි. මෙතන තියෙන GR වර්ගය අපි කලින් කියුවා. R කියන්නේ එතකොට කිලෝමීටර වලින් ආදේශ කරා. 6400යි 6400යි 10 3යි. එයාගේ වර්ගය GM වෙනුවට GR වර්ගය ලියුවා එක අපි 10 බල 4යි 1 බෙදීම 1 යට R කියන්නේ 6400යි අඩු කිරීම මෙතෙන්ට එනවා 8100ක්. මේ දෙකම කිලෝමීටර කියන්නේ මෙතනත් 10 3ක් කියනවා මෙතනත් 10 3ක් කියනවා. මේ දෙකෙන්ම 10 3ක් එළියට ගන්නවා මම ඒක මෙන්න මෙතන යටින් ලියනවා. තේරුණා? right. එතකොට මේක සුළු කරන්න. සුළු කරපුවම අපිට හම්බ වෙනවා ලබා දෙන්න ඕන ශක්ති ප්‍රමාණය. හරිද? ඒතර ශක්ති ප්‍රමාණය හොයාගන්න පුළුවන්. ඒතර අවසාන පිළිතුරක් ඔයාලට හම්බෙයි 1.3 ගුණ කිරීම 10 11ක් ජූල් කියලා. 1.3 ගුණ කිරීම 1.3 ගුණ කිරීම 10 11ක් ජූල්. ඔක තමයි අවසාන පිළිතුර.
හරිද? මෙතන සුළු කිරීම ඉක්මනට කරගන්න. ඒක කරන්න පුළුවන් නේ. ඒක සරලයි. අපිට තේරුම් ගන්න ඕන එකම එක දෙයයි. ඒ මොකද්ද? ලබා දෙන්න ඕන අවම ශක්තිය. ලබා දෙන්න ඕන තව ශක්තිය අපිට ලබා දෙන්න පුළුවන්. හැබැයි මෙතනදී යාන්ත්‍රමින් කක්ෂයට ළඟා වෙන්න විතරයි අවශ්‍ය. එහෙනම් ලබා දෙන්න ඕන ශක්තිය විභව ශක්තිය වෙනසට අදාළ ශක්තියක් ලබා දුන්නාම ඇති. පැහැදිලි? right. ඒ තමයි රෝම ඉලක්කම් 2. මේ අපි හැදුවේ රෝම ඉලක්කම් 2. රෝම ඉලක්කම් 2. ඉක්මනට ලියාගමු. දැන් ඔන්න කක්ෂයට අරන් ආවා. දැන් මේ කක්ෂයේ ගමන් කරමින් තියෙනවා අභ්‍යවකාශ යානය. අභ්‍යවකාශ පර්යේෂණාගාරය. අන්නේ අභ්‍යවකාශ යානය නැත්නම් අභ්‍යවකාශ පර්යේෂණාගාරය ගමන් කරමින් තියෙනවා යම් වේගයකින්. එහෙනම් දැන් මේ ගෙනාපු ස්කන්ධයට තව චාලක ශක්තියක් ලබා දෙන්න ඕන පර්යේෂණාගාරයට කොට කරන්න. පර්යේෂණාගාරයට සම්බන්ධ කරන්න. අන්න ඒ පර්යේෂණාගාරයට සම්බන්ධ කරන්න අවශ්‍ය වෙන අමතර ශක්තිය තමයි ඊළඟට අපි හරි අභ්‍යවකාශ පර්යේෂණාගාරයේ කක්ෂය වෙනස් නොකර ඒහා සම්බන්ධ වීමට අවශ්‍ය අමතර චාලක ශක්තිය. අමතර ශක්තිය කියන්නේ අමතර චාලක ශක්තිය තමයි මේ යන්නේ. ඒත් කොහොමද අමතර චාලක ශක්තිය හොයාගන්නේ? අමතර චාලක ශක්තිය හොයාගන්නේ අපි කලින් V හොයාගත්තා. ඒ වගේම අපි මෙතන ඉඳන් මෙතෙන්ට කියන ස්කන්ධය දන්නවා. එහෙනම් මෙයාට ලබා දෙන්න ඕන චාලක ශක්තිය කොච්චරද? භාගයක් MV වර්ගය. හරිද? ලබා දිය යුතු අමතර ශක්තිය චාලක ශක්තියට සමාන වේ. හරි. එතකොට මේ හදන්නේ අපි රෝම ඉලක්කම් 3 ලබා දිය යුතු අමතර ශක්තිය සමානයි භාගයක් MV වර්ගය. භාගයයි m කියන්නේ 10 4යි. v අපි කලින් හොයාගත්තා. v අගේ අපිට ආවා 7.1 ගුණ කිරීම 10 3ක් 7.1. හැබැයි මෙතන v ලියලා ආයේ v වර්ගය ගන්න ඕනේ. v වර්ගයෙන් මෙතෙන්ට ආදේශ කරනවා හොඳයි. එතන v වර්ගය ආවේ අපිට බලමු අපි v වර්ගය ඇවිල්ලා තියෙනවා අපිට 64 බෙදීම 9 ගුණ කිරීම 10 3. මේ කෙලින්ම සුළු කරලා දාගන්න. මොකද මේකේ v අගේ ලියනට වඩා v වර්ග අගේ ලියලා සුළු කරලා දැම්මම ලේසියි. සහ ඒක නිවැරදි. මොකද අරක අපි සමහර වෙලාවට යම් කිසි අගයක් නොසලකා හැරලා තියෙනවනේ කියන්නේ රවුන්ඩ් ඔෆ් කරලා තියෙනවනේ. පැහැදිලි? යම් කිසි තැනකට වටේලා තමයි 7.1 අරගෙන තියෙන්නේ. එයාගේ ලියනට වැඩිය හොඳයි. v වර්ගයට අදාළ අගයම මෙතෙන්ට ලියලා සුළු කරන එක. ඒතර ලබා දෙන්න ඕන අමතර ශක්තිය ඔන්න ඔච්චරයි. ඔකේ අගය වෙනවා 2.5 ගුණ කිරීම 10 11 ජූල්. මේ වගේ අමතර ශක්තියක් ලබා දෙන්න ඕන. රෝම ඉලක්කම් 4 බලමු. රෝම ඉලක්කම් 4 අහන ප්‍රශ්නේ පොඩ්ඩක් තේරුම් ගන්නකො. ඒ ප්‍රශ්نين අහන්නේ සම්බන්ධ වීමෙන් පස්සේ අභ්‍යවකාශ යානයේ තියෙන භාණ්ඩ අභ්‍යවකාශ පර්යේෂණාගාරය තුළට සංක්‍රමණය කරනවලු. ඒ සංක්‍රමණය කිරීම නිසා භාණ්ඩ පැටවීම නිසා කක්ෂගත වෙලා තියෙන අභ්‍යවකාශ පර්යේෂණාගාරයේ වේගය වෙනස් වෙනවද කියලා අහනවා. ඒතර වේගයක් වෙනස් වෙන්න නම් ගම්‍යතාවය වෙනස් වෙන්න. ගම්‍යතාවය වෙනස් වෙන්නේ නැහැ මෙතනදී. පැහැදිලි? ගම්‍යතාවය වෙනස් වෙන්නේ නැති නිසා වේගය වෙනස් වෙන්නේ නැහැ. මොකද අපිට ලියන්න පුළුවන් ඕකේ උත්තරය ගම්‍යතාවය වෙනස් වෙන්නේ නැහැ. ගම්‍යතාවය වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා ගම්‍යතාවය කියන්නේ ස්කන්ධය ගුණ කිරීම ප්‍රවේගයක්නේ. ඒක වෙනස් වෙන්නේ නැහැ. ප්‍රවේගය අර වේගෙම අර වේගයටම සමානයි. ඒ නිසා වේගය වෙනස් වීමක් වෙන්නේ නැහැ.
ඒතර හේතුව විදිහට අපි ලියනවා භාණ්ඩ පැටවීම නිසා ගම්‍යතාවය වෙනස් නොවන නිසා වේගය වෙනස් නොවේ. ගම්‍යතාවය වෙනස් නොවන නිසා වේගය වෙනස් නොවේ. හරි නේද? ඒතර ඔක තමයි 2003 ඇවිල්ලා තියෙන ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර ගාන. හැමෝටම පැහැදිලි කියලා මම හිතනවා.